එතකොට මේ තියෙන්නේ අලුතෙන්ම එළියට ආපු කෙසෙල් කැනක්ක. යාළුවනේ මේ තියෙන්නේ අපේ ගෙවත්තේ හදපු මඤ්ඤොක්ක වගාව. මේ තියෙන්නේ අපේ ගෙවත්තේ තියෙන අන්නාසි වගාව. තාම පළදාව නම් හම්බුන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාපු මෑ වගාව. ඒව නම් තාම ලපටි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බුස්සින්දල වගාව. තම්බලා කනකොට නම් හරිම රසයි. යාළුවනේ මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන දෙලොන් ගහ. ඒකේ දැන් නම් ගෙඩි හැදිලා. යාළුවනේ මේ තියෙන්නේ කෝර තම්පලා වගාව.